අයිබෝවන් අදත් ඔබ මේ එක්වන්නේ ලංකා නිවුස් සබ් සමග මැද පෙරදිග කලාපයේ දිනෙන් දින උණුසුම් වෙමින් පවතින යුදමය වාතාවරණය අතර ලෝකයේ අවධානය මේ වන විට යොමු වී තිබෙන්නේ ඉරානයේ සතුව තවමත් පවතින හමුදා ශක්තිය පිළිබඳවයි. විශේෂයෙන්ම ඉරානයේ මිසයිල් සංචිත සම්බන්ධයෙන් නවතම බුද්ධි වාර්තා අනාවරණ කර ඇති කරුණු මෙම ගැටුමේ සැබෑ ස්වභාවය පිළිබඳ තවත් ගැඹුරු ප්‍රශ්න රැසක් මතු කරමින් පවතිනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ මෙම යුද මෙහෙයුම් මාලාව දැන් මාසයකට ආසන්න වෙමින් පවතින අතර ඒ ආරම්භ වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති වූ තීව්‍ර අර්බුදයක පසුබිමකයි. එතැන් පටන් ගුවන් ප්‍රහාර, මිසයිල් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් හරහා දෙපාර්ශ්වයම එකිනෙකාට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. නමුත් මේ සියලු ප්‍රහාර අතර ඉරානයේ සතු ඇති මිසයිල් ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට පැවසීම දැන් අසත්‍ය බවට පත්වෙමිනුයි පවතින්නේ. ඇමරිකානු බුද්ධි අංශවලට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ මුළු මිසයිල් සංචිතයෙන් ස්ථීරව විනාශ කළ හැකි බවට තහවුරු වී ඇත්තේ 3/1 පමණ ප්‍රමාණයක් බවයි. එයින් අදහස් වන්නේ ඉතිරි විශාල කොටසක් තවමත් සක්‍රියව හෝ සංගවා තබා ඇති බවයි. තවත් කොටසක් ප්‍රහාර හේතුවෙන් හානි වී හෝ භූගතව වැළලී තිබිය හැකිවත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බවයි සඳහන් වන්නේ. මේ තත්ත්වය තවත් සංකීර්ණ කරන්නේ ඉරානයේ සතු ඇති භූගත බංකර් පද්ධතිය. වසර ගණනාවක් පුරා ඉරානයේ විසින් ගොඩනගා ඇති මෙම ගැඹුරු බංකර් ජාලය තුළ මිසයිල් සහ අවි කබඩා ආරක්ෂිතව සංගවා තැබීමට ඔවුන් සමත්ව තිබෙනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම බංකර් හේතුවෙන් ඉරානයේ සැබෑ යුද ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම අතිශය දුෂ්කර වී තිබෙන බවයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහුගිය දිනවල ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ සතුව ඉතිරිව ඇත්තේ ඉතා සුළු මිසයිල් ප්‍රමාණයක් පමණක් බවයි. නමුත් නවතම බුද්ධි වාර්තා ඒ ප්‍රකාශයට ඍජුවම විරුද්ධව යමින් පෙන්වා දෙන්නේ ඉරානය තවමත් දැවැන්ත ප්‍රහාරක හැකියාවක් සතුව සිටින බවයි. මෙය දේශපාලනික ප්‍රකාශ සහ භූමිය මත පවතින යථාර්ථය අතර ඇති වෙනස පැහැදිලි කරන උදාහරණයක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. යුද්ධයේ ගමන් මඟ සලකා බැලූ විට එපික් ෆියුරි ලෙස නම් කර ඇති ඇමරිකානු හමුදා මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්ටගනේ පවසනවා. ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඉරානයේ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හැකියාව 90%කින් පමණ අඩු කර ඇති අතර නිෂ්පාදන පහසුකම් වලින් බහුතරයක් විනාශ කර තිබෙනවා. ඒ වගේම ඉරාන නාවික හමුදාවට අයත් විශාල යුද නැව්වලුන් බහුතරයක්ද විනාශ කර ඇති බවයි සඳහන් වන්නේ. නමුත් මෙම සංඛ්‍යාත්මක ජයග්‍රහණ අතරින් පිටතට බලන විට වෙනස්ම චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා. මන්ද දැඩි ප්‍රහාර හමුවේ වුවත් ඉරානය තවමත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. පසුගිය දිනවලදී කලාපී ඉලක්ක වෙත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් තමන් සම්පූර්ණයෙන්ම දුර්වල වී නොමැති බව ඔවුන් ලොවට පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් නැති අවධානම මෙහි ප්‍රධාන තැනක් ගන්නවා. ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් විශාල කොටසක් සිදුවන මෙම සමුද්‍ර මාර්ගයේ අසුරා දැමීම හෝ ඊට බාධා කිරීම ගෝලීය ආර්ථිකයට ඍජුවම බලපාන තීරණයක් වනු ඇති. ඇමරිකානු පාර්ශවයේ පෙන්වා දෙන්නේ මිසයිල් වලින් සිට 99ක් විනාශ කළද ඉතිරි වන සුළු ප්‍රමාණයක් පවා විශාල නෞකාවකට දැවැන්ත හානියක් කිරීමට ප්‍රමාණවත් බවයි. මේ සියලු කරුණු එකිනෙකට ගත් විට පැහැදිලිව පෙනෙන්නේ යුද්ධය තවමත් අවසන් වී නොමැති බවයි. ඒ වෙනුවට එය තවත් ගැඹුරු හා සංකීර්ණ මට්ටමකට ගමන් කරමිනුයි පවතින්නේ. ඉරානයේ සතුව තවමත් පවතින මෙම මිසයිල් ශක්තිය මෙම ගැටුමේ අනාගතයේ තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ මේ තත්ත්වය දිගටම පැවතුනහොත් එය සීමා වූ කලාපීය ගැටුමක් නොව සම්පූර්ණ ලෝකයටම බලපාන ආර්ථික සහ ආරක්ෂක අර්බුදයක් බවට පත්විය හැකි බවයි. ලෝක වෙළඳපොළ බලශක්තිය සැපයුම සහ ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ලම මේ තත්ත්වයේ හමුවේ අවධානමට ලක්ව තිබෙනවා. එහෙත් මෙහිදී තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න රැසක් ඉතුරුව තිබෙනවා. ඉරානයේ සතුව ඇත්තටම කොපමණ මිසයිල් සංචිතයක් ඉතිරිව තිබේද? මේ යුද්ධය තවදුරටත් උත්සන්න වේවිද? නැතිනම් කුමන හෝ මොහොතක සාමයට දොරටු විවෘත වේවිද? එකම සත්‍යය නම් ලෝකය මේ වන විට ඉතාමත් සංවේදී හා අනතුරුදායක මට්ටමක සිටින බවයි. එක් තීරණයක්, එක් ප්‍රහාරයක් සම්පූර්ණ ගෝලීය පද්ධතියම කම්පනයට පත් කිරීමට ප්‍රමාණවත් වෙන්නට පුළුවන්. මේ සිද්ධිය ගැන ඔබගේ අදහස් කුමක්ද? ඉදිරි දිනවලදී යුද්ධය තවත් උත්සන්න වේවිද? නැතිනම් තවමත් සාමයට අවස්ථාවක් තිබෙනවද? ඔබේ අදහස් පහලින් සටහන් කරන්න ඔබට ආරාධනා කරනවා.